අයිබෝන් හැමෝම YouTube channel එකට අදත් කාලයකට පස්සේ සාදරයෙන් පිළිගන්නවා. එහෙනම් කාලයකට පස්සේ වීඩියෝ එකක් කරගෙන ආවා. පුක සුදු පුක කළු පුක තල්ලු හැමෝම සාදරයෙන් ආදරෙන්ම YouTube channel එකට එහෙනම් මම පිළිගන්නවා. වැඩි කතා බහක් නැහැ. අපි එන යමු වීඩියෝ එකට. ඔම්බේඩා. පොඩි එකක් දුන්නේ කටට. කන්න දෙන්නේ නැහැ. next නෙතු අපි දැන් යා අයි බගා මොකද බම් මේ ෂර්ට් එක ගන්න අයිය අර එකපාරම අත ගිහිනා වෙන්න බැරි ඒකනේ කබෝ ලස්සනයි next බොම්බාලය කබෝ ලස්සන රටර වෙයිද බොම්බාලේ next මං සීබ්‍රොක් එකේ හේමා අම්මට හේමානේ මේ ටික දවසක උඩදී ඔව් අයියාගේ මල්ලි අතර පිට ප්‍රශ්නයක් කළා නෑ. මල්ලිට ගැහුවා ඉස්සරහට ඒ වායි ගොලික් කියලා නැහැ හිටියේ නෑ මගේ බයික් ඉස්සුවම පොලිසිය බාදුනේ හරි ඌ නෑ කියනවා නම් මාව කප්පලක් කොටලා හේමාල් වහ කන මේව දැක්කෝ අම්මට බිල්ලා bro. චෝ බ්‍රෝ sir. මේ කොහෙද post office එකට ආවද? yes bro post office ආවා. ඉතින් අපි ඉංග්‍රීසි එකම Yeah, ගන්න ඉන්න අපිට post, fast වැඩි post. කරලා දෙනවා. මේ site එක කරේලා. මේ සීයාගේ මරණ සාධකයේ ගන්න ආව sir. ඒක මේ මොනවද මන්ද පුරවන්න දුන්න ඉංග්‍රීසියේ බොහොම අමාරුවෙන් පුළුවන් ටික පුරවගත්තා. ඒත් මේ සීයාගේ නම පුරවන්න බැරුව ගියා sir. තාම මට oh bro ආට ඕක feel කරගන්න බෑද? අන්න ඒකනේ කියන්නේ ඉංග්‍රීසි knowledge එක හැම වෙලේම Yes, yes. ඔයාලා bro පිට මිදුදු ඉන්නවා නිකන් ඉංග්‍රීසි ඉගෙන ගන්න මම බලන්නේ. bro එනවා මම ඕක feel කරලා දෙන්න come sit down bro. a little very bro. එකනේ. එන්නවා කොලි. ලේසි වැඩ අයියෝ bro ඉක්මනට කියන්නේ සීයාගේ name එක පුරවලා දෙන්න. නම ඥානසේකර මහත්තයා. ඥානසේකර කියලා මටත් ලියන්න බෑනේ සිරා කතාව මට කොච්චර ඉංග්‍රීසි පුළුවන්ද ඥානසේකර ඥානසේකරේ පුළුවන් මට ලියන්න ඉච්චර අමාරුවක් නෙවෙයි ඒක මෙන්න මේ වගේ නමක් තිබ්බෝ මේ කොල්කොලෝ මිස් මේ ජොර්මොරොස් කිර්කිස් ආච්චිට පොල් පලා නැහැ මෙහෙම උරුක්ස්කා ජුරිස්තින්තා අනේ වගේ නමක් තිබ්බොත් අන්න කෙලවෙනවා අන්න කෙලවෙනවා මේ මොකද්ද බර්තලෝමියෝ ඩෙස් කියලානේ නම කිව්වේ ඒක ලියා ගන්න පුළුවන් මට මේක ගමට වහිනවා නායකතුමා අම්මෝ කමෝන් අද වහිනවා අනිවාර්යෙන් කීලෙන්න අම්බෝ ඒ මොකද කිව්වේ ආයෙ දාපන් මේක ගමට වහිනවා නායකතුමා අපින් දැන් අද වහිනවා කීලෙන්න අම්බෝ EX මගේ ඉස්සරට අරුවට හොඳටම රෙදිලා ඇති බලමු චූටි කොල්ලෙක් අඩෝ ඔය සුබ ලව් කරනවද අපි ඒ කාලේ කොරෝනා ඒ දවස්වල අපි කොරෝනා කාලේ ඔය හිටියේ අපරනේ වාසි කොල්ලෝ දිනුයි අපිට වඩා තැනක ඉන්නා නිය වාසි හය හතේ වගේ ඉන්නේ තේ EX ලත් ඉන්නවද බං උඹලට සමාව නැහැ අම්මට උඩු බඩු සිරාඩ කොල්ලෝ දිනුයි අපි ඒගොල්ලෝ මේ වර්ණනා කරන්න ඕනේ මෙයාගේ දිනු කොල්ල බලපන් යකෝ 7 8 ලව් කරනවා නෑ කරන්න අවුල නැහැ සිරාඩ කිසි වාසි දිනුයි කොල්ලෝ සතරුයි අම්මට උඩු අනිවාර්යයෙන් ඒ කොටුවා මොකක් සීන් එක අනිවාර්යයෙන් අම්මට ලංකාව දන්න ලව්ද අම්මට මූද කොල්ලා අදගේ තියා
ඇත්ත ගියා. උඹට ඔබේ වැඩක් නැහැ. උඹ ගියා. උඹ ගියානේ කොහමද? මං ගියා. තේතුරේ උඹ යත් වෙන්නේ මොකද එතන මොන සිද්ධිය මොකද නේ? ඒ මොනවාද බම් මේ නෙසත් මේ මොනවාද දාන්නේ මේවට හිනා යන්නේ තොට මොල්ද තනියෙන් නෙවෙයි. වෙන මොකුත්ම නෑනේ. එන මුකුත්ම නෑනේ ගාපා වෙන මොකුත්ම නෑනේ. කට ගාපා ඇස් දෙකට පෙන්නුවා. අත් දෙකට පෙන්නුවා. දෙන්නත් එක්ක එකක් පෙන්නනවා. පෙන්නුවා. හරි ඉතින් අතින් අල්ලන් ගියා මොකද්ද කියන්නේ? නෑ මට මල් යෝහන් එහෙම කිව්වා මම ඔබ දන්නව උඹත් එක්ක ඉන්න. කතා කරන්න එපා මේ වැඩි කතා කරන්න. ඇත්ත කියන්න. බොරු කියන්න එපා. උඹ ඇත්ත විතර කියන්නේ ඔබට ප්‍රශ්නයක් වෙන්නේ බලු බලු වාසි ගාපා යකෝ ගාපා නෑ. මම විතර කතා කරලා යන්න විතර මට ඕනේ. බලවා අරස් කිල්ලෝනේ මගරිය නිසා මොකද බම් මේ ඔය මොනා බෙස්ට අන්න ඌ එහෙම සීන්න මම හිතන්නේ මේක අයලා සුපිරි දියුණු රටක් අතේ යට ඊස්ට ඩිස් ගන්නයි අවුලන්නේ ඔම තමයි අයියා ගණන් ගන්න එපා මේක ලොකු ස්වභාවය පූජාසනේ පලිගන්න සිත යාළුවගේ කෙල්ල කිව්වා ඌනා ලස්සන සින්දු කියනකම් ගිටාර් ගානවා කියලා. බලෝ යාළුවා. I love it when you call me señorita. I wish I could pretend I didn't need with every touch is la la la. It's la la. ඌ ලස්සනට දෙකෝ සින්දුව සිරාට. අපි හැමෝටම ඉන්නවා මේ වගේ බොරු කියන යාළුවෝ. අපි බලමු. උදේට මම ඕට්ස් වගේ දේවල් කන්න ඉතින්. යා පොස්. රුවන්වැලි සෑය වගේ බත් එක කාගෙද දන්නේ නැහැ එතකොට. ඊට පස්සේ කොහොම හරි අම්මා පේන්නේ නැහැ අම්මා. කමන්නේ හොඳයි. ඔය උගල් පැලනේ වට. ඒ කියන්නේ බොරුනේ කියන්නේ. උයලා ඉවරනාට පස්සේ මම මුළු ගෙදරම අස් කරලා අග ඉඳන් මුලට යනකම් මුළු ගෙදරම පල්ලෙහා තට්ටු උඩ තට්ටු එළිය අර පැතින් එළිය පල්ලෙහා මිදුල ඔක්කොම මම අතු ගන්නවා. මම ඒකට මට හිතන්නේ මම සාමාන්‍යයෙන් පැය 3ක් 4ක් විතර ගන්නවා මම අතු ගන්න. ගන්න ගන්නේ ඔබට අතු ගන්න කියන්න පැය 3ක් විතර යනවා. තාතු ගන්නවා තව මට කියන්න බැරුණා මම නැගිටක මම බුදුන් වඳිනවා. ඇත්තටම යා What? Bro, what are you talking about, man? බුදුන් බැද බුදුන් ගැන බොරුම කියා හිටපන් යකෝ. බුදුහාඳුරේන මේ හරියාත්මක දේවල් බොරු කියපු නැහැ. ඇත්තටම මේ සමහර දවසකදී මට මිස් වෙනවා. ඒ කියන්නේ ඩේරි මට එක් කරන්න බැරි වෙනවා. මොකද වැඩ දෙයක මට අම්මා නැගිටිද්දි මම උයලා ඉවරයි. අනිවාර්යයෙන් මම අම්මගේ බිස්නස් වලට උදව් කරනවා. ඒ කියන්නේ මම මේ අයිස් පැකට් ගිහින් දෙනවා. මෙයාට ඕන බඩු ගෙනත් දෙනවා. ඒව මම කරනවා. හරිද? මම මෙයාගේ බිස්නස් වැඩවලට මාරු විදිහට ඇත්තටම මම හිතන්නේ මෙයා මට පඩියක් ගෙවලා ගන්න ඕන මම ඒක මම. හරි අදර ඇති. එහෙනම් ඉලිය වල හිටපු සාදරය හඳුරු